වැදගත් වෙන්නේ මේ ලෝකයේ ඇත්තක්ද නැද්ද කියන එක විතරයි. ලෝකයේ කියන එක අර කැම්පස් වල ඉන්න ළමයි ඔය ආලෝකයේ શબ્දේ ඒවත් ඇත්ත කරගෙන ඉන්න හින්දා ඒව පොඩ්ඩක් කතා කරන්නේ. නැත්තම් ඔය සාමාන්‍යයෙන් ඔය එක එක විදිහට සයන්ස් කරන අය එහෙම ඒවා ඉන්නව ඇත්ත කරගෙන. ඒක නිසා මොකක් හරි එකක් ඇත්ත කරගෙන ඉන්නවා නම් මොකක්වත් මෙතන ඇත්ත කරගන්න දෙයක් නැහැ. ආලෝකයේ શબ્දවත් ඇත්ත වෙන්නේ නැහැ. ඒවා සකස් වෙන හැටි ඒතකොට තමයි පොඩ්ඩක් කතා කරන්නේ. එහෙම නැත්තම් මේ බාහිර ඇත්ත නොවන බව සිතුවිලි බව දකින තැනින් නිවන් දකිනවා. කොහොමත් එච්චර තමයි වෙන්නේ ඕක මේ කියන්නේ කොහොමත් ඕනම තරාතිරම කෙනෙකුට ලෝකයක් මෙතන ලෝකයේ ඇත්ත වෙන බව දකින තැන නිවන තියෙනවා. ඕනම තරාතිරම කෙනෙකුට ඕක තමයි වෙන්නේ. සූත්‍රය ගත්තත් ත්‍රිපිටකය ගත්තත් අභිධර්මයෙන් ගත්තත් කොහෙන් ගත්තත් එයා කොතනින් හරි එකක් ඇත්ත කරගෙන තමයි ඉන්නේ. එක්ක ත්‍රිපිටකේ මොකක් හරි එක්ක සුද්දාෂ්ටකය කියලා ඇත්ත කරගෙන එක්ක මොකක් හරි දැනුමෙන් ඇත්ත කරගෙන ඉන්නේ. එක්ක රූපකලා 54ක් ඇත්ත කරගෙන මොකක් හරි මගුලක් ඇත්ත කරගෙන ඉන්නේ. ඒ ඇත්ත කරගත්ත එක චකබ්ලාස් විතර ගමන් යා නිවන් දකිනවා. සුද්ධ සිංහලෙන් කියනවා එහෙම. ඒක නිසා ඔය ඔක්කොම නිකන් මේ මැතමැටික්ස් වගේ මොකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ නිවන් දකින්න. ඇත්තටම කිව්වොත් එහෙම අවුරුදු 7 ළමයාත් නිවන් දකිනවා. දෙකේ පන්ති ළමයා. ඒත් ඒ විදිහම තමයි. ඒ ළමයා මොනවද දන්නේ? ඒ දන්න ටික ඇත්ත නෙමෙයි කියලා දැනගන්නකොට යා නිවන් දකිනවා. ගමේ ඉන්න අම්මත් නිවන් දකිනවා. මොනවද ගමේ ඉන්න අම්මට ඇත්ත වෙලා තියෙන්නේ? ඕනම විදිහකින්. ඔය සිතුවිලි ඇත්ත නෙමෙයි කියලා මේ ලෝකෙම ඇත්තක් නෙමෙයි කියලාට දැනෙන්න විතරයි ඕනේ. එතන ගින්න නැහැ. ගින්න නැහැ කියන්නේ නිවන තියෙන්නේ. පැහැදිලි. එහෙමයි ආරණාංශ. වෙන කතාවක් නැහැ ඇත්තට. වෙන කතාවක් නැහැ. ඒකයි තියෙන්නේ. ඉතින් ඔය ආලෝකය කියන එක අපි අර ඊයේත් මේ පැහැදිලි කරානේ මේ මිහින්තලේ වැඩසටහනේ. මොකද ගල් නැහැ වනේ. කිරාවනේ. ගල් කුලම මිහින්තලේ ඊ වැඩසටහන් තිබ්බේ. මෙහෙණි ආරනේ. එතනදිත් ඔය ආලෝකය කියන්නේ කම්පන වේගයට මැවෙන එකනේ. ඒක සාමාන්‍යයෙන් ඔය අහස එක දිගට විදුලි කොටුවත් ආලෝකයක් මැවෙන්නේ ඒ විදිහම. අපේ අක්ෂිකාචන අභිගත වෙන තැන ඔය වේගයට තියෙනා වගේ දැනෙන එක. ඒ තියෙනා වගේ දැනෙන එක තමයි ඉත්ත කම්පන කියන්නේ සත්ව කියලා කියන්නේ. ස්වභාවය. විඥාන කියන්නේ විඥාන මායාව. විඥානය කියන එක විඥානය කියලා මේ වචනයක් අපි පාවිච්චි කරාට තියෙනා වගේ දැනෙන එකක්. තියෙනවා එකම කියන්නේ ඇත්ත වෙන්නේ වෙලා කන්නේ ආරණාංශ. ඇත්ත වෙලා නේ. එහෙම තියනවා අතර තියෙන එහෙම තියෙන දෙයක් නැහැ. ආලෝකයවත් ආරණාංශ. අපේ ඇස් දෙක අඳ නම් පේන්නේ නැහැ කියන තැනින් තේරෙනවා මට. ඇහැටයි සකස් වෙන්නේ කියලා. එක එක සතුන්ට එක එක විදිහට පේනවා කියනකොට තවත් එක තහවුරු වෙනවා. එහෙමයි ආරණාංශ. ඒක තමයි අතර මෙතන කතාවේ තියෙන්නේ. ශබ්දෙත් ඇත්ත වෙන්නේ නැහැ. කම්බරේ හිල් වෙලා නම් ශබ්ද නැහැ. කම්බරේ ভাইබ්‍රේෂන් එක තමයි ශබ්ද කියන්නේ. අර ඒහා සමාන කම්පනයක් තව කාර්ය කියනවනම් දෙක එක වෙනවා කියන එක. ඒ අහස විදුලි කරනකොට මේ ජනෙල් හෙලෙනවා කියපේ. එහෙමයි. එතනින් මේ දහම වැටෙනවා. සමාන කම්පන තව තනක එකක් තිබ්බොත් ඒහා සමාන සංඛ්‍යාත තියෙනවා කම්පන වෙනවා කියන්නේ. අහසේ විදුලි කොටකොට මේ ජනෙල් හෙලෙනවා කියන්නේ. එහෙමයි ආරණාංශ. අර ආරණාංශගේ අභිඥා දේශනා අහගෙන එක තුලම අර එතන හිත දකින්න එක ඒක ආරණාංශයක දැනුණා. එතන හිත දකින්නවා කියලා එහෙම එකක් නැහැ. සිද්ධ වෙන්නේ මේ සිතුවිලි වල තියෙන බලය නැති වෙන එක විතරයි. ආයතන සිතුවිලි වල බලය ක්‍රියාවෙන්. තියෙනකන් සිත නැති වෙන්නේ නැහැ. නැති වෙනවා කියලා අපි හිතන එකක් තියෙනවා. සිතුවිල්ලක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා මේ සිත නැති වෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. සිතුවිලි කොහොම බුදුන් වහන්සේලාත් පහළ වෙනවා. රහතන් වහන්සේලා සිතුවිලි පහළ වෙනවා. සිතුවිලි වල තියෙන බලය විතරයි නැති වෙන්නේ. අර නැත්තම් මිත්‍යාවකට යන්නේ වැරදි දෘෂ්ටියකට යන්නේ මිත්‍යා දෘෂ්ටියකට. ඒ කියන්නේ සිතුවිලි වල තියෙන බලය නැති වෙන්නේ. සස පටිසංවේදී රාගන පටිසංවේදී. වර්ණ පටිසංවේදී වර්ණ රාගන පටිසංවේදී කියලා. චන්ද රාගය දුර වෙනවා කියන්නේ. රාගය සාමාන්‍ය රස දැනෙනවා. ඒකට තියෙන ගින්න නැති වෙන්නේ. ඒකට තියෙන මේක රසයි කියලා අර පුද්ගලයෙක් වගේ ගිනි ගන්න උද්දීපනයක් යනවනේ අන්න ඒක නැති වෙන්නේ. අන්නේ උද්දීපනය අඩු වෙන බව දැනුණා ආරණාංශයි.
හැම මේක දෙයකම අර මේ අගයක් ලෝකේ ඇත්ත වෙලා අගය අඩු තියෙනකන් ඔය වෙනවා. මොනවත් ගැන හිතන්න එපා. ලෝකේ ඇත්ත වෙලා තියෙනකන් කිසි දෙයක් නැති වෙන්නේ නැහැ. ලෝකේ ඇත්තක් නොවන බව තහවුරු වෙන එකයි මෙතනදී වෙන්නේ හැම පැත්තෙම. අපිට මේ ලෝකය කියලා කියන්නේ දැන් අපිට පේන ඒවා, ඇහෙන ඒවා, ඒවා අනුව අපි හිතන් ඉන්නේ. ඒකට ආලෝකයවත් ශබ්දවත් ඇත්ත වෙන්නේ නැහැ ඇත්තම කිව්වොත්. ඒවා මේ ආයතන වලට මැවෙන ඒවා. ඔන්න ඔය ටික ගලප ගන්න එක තමයි මෙතන තියෙන්නේ මේ දර්ශනය කියන එක. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක. ඔබ මේ සත්‍ය දකින්න එක තමයි ප්‍රඥාව කියන්නේ. විඥාන මායාව අවබෝධ කරන එක. අපි ඒකට කොච්චර දක්ෂද කියන එක තමයි මේ කුසලයේ කියන්නේ. ඔබේ අදක්ෂකම තමයි අකුසලයේ කියන්නේ. ඒ තරමටම තමයි පින කියන්නේ. ඒ කියන්නේ මේ රාග දේශම සංසිඳෙන්නේ. සිත පිරිසුදු වෙයි. පින කියන්නේ. පැහැදිලි පැහැදිලි කරන්නේ. අපැහැදිලි බව පැහැදිලි නේ. නෑ ආරණාසික දැනෙනවා. මේ අර අර මෙනෙහි කිරීම ගොඩක් වැදගත් වෙනවා. තනියම මෙනෙහි කරන්න ඕනේ. තමන් ගවේෂණය කරන්න ඕනේ. පරීක්ෂණයක් කරන්න ඕනේ. අනුන්ගේ පරීක්ෂණ මේ තමන්ගේ කරගන්න එක නෙමෙයි. තමන් පරීක්ෂණ කරන්න ඕනේ. ආර්ය පරීක්ෂණය. තමන් තුළින් ඒක තහවුරු වෙනවා. තමන්ට තහවුරු වෙන්න ඕනේ. නැත්තම් තව කෙනෙක්ට තහවුරු වෙච්ච එකක් මටත් හරියට දාගත්තා වගේ කරන්න බෑ. අනුන්ගේ පාරුවල් නගින්න බෑ. තමන්ගේ අභ්‍යන්තරයෙන් ඒක එහෙම එන්නේ නැත්තම් තමන්ට ඒක දැනෙන්නේ නැහැ. තමන්ට දැනෙන්නේ නැහැ මේ ආත්මය කියන එකයි අනාත්මය කියන එක. දැන් ආත්මය කියන්නේ මේක ගින්නක්නේ. ආත්ම එහෙමයි. ගින්නනේ. මේ ඔක්කොම ඇත්ත ආත්ම වෙච්ච ගින්න. ඔය සේරම වෙනද විදිහට පේනව නැති වෙන්නේ නැහැ. වෙනද විදිහට ඇහෙනවනේ ඒව නැති වෙන්නෙත් නැහැ. ඒතකොට මේක දැන් ඇත්ත වෙච්ච එක විතරයි නැති වෙන්නේ. අන්නේ ඇත්ත වෙලා තියෙන එක නැති වෙනකොට ඔය වෙනද විදිහට පෙවුනට ඇහුනට නිකන් කණ්ණාඩිය වගේ ගින්නක් එන්නේ නැහැ. එච්චරයි වෙන්නේ ඔක වෙන දෙයක් වෙන්නේ නැහැ. ගින්න නැහැ කියන්නේ නිකන් පෙවුනට නිකන් ඒක නිකන් චිත්‍රයක් වගේ විතරයි. කැමරාවෙන් ගත්ත ෆොටෝයක් විතරයි. ඒකට අගයක් එන්නේ. අගයක් එනවා කියන්නේ ඒ අගයම තමයි මමයා. මාන්නේ වැඩි වෙනවා. ආරණාසිය අගය අඩු බව දැනෙනවා. ඒ කියන්නේ උදාහරණයකින් කිව්වොත් ආරණාසිය ඉස්සර බස් එකක යන්න බෑ අර ගෝසාවත් එක්ක. මේ සින්දු දෑවහම කන පැලින්න වගේ මට කරදරයි කියන මම හිතියා හොඳටම. ඒ එකත් එක්ක දැන් කාලෙක ඉඳලා ආරණාසිය ඒක නැහැ. සාමාන්‍ය විදියයි. කියන්නේ ඕනතරම් ගෝසාව තිබුණත් අර ෆෝන් එකේ ධර්මදේශනාවක් දාගත්තාම ඉයර්ෆෝන් එකෙන් අහනකොටත් ඒක හොඳටම ඇහෙනවා. අර පැත්තේ සද්දෙත් ඇහෙනවා. ඒකට ගින්නක් නැහැ. ඒකට මේ අර හිත ඔය ඔය සංසිඳුනම ඕක ඇවිල්ලා මෙහෙමනේ. ලෝකයේ ඇත්ත කරගෙන ගින්නක් නැහැ කියනවනේ ඒක හරියන්නේ නැහැ. නෑ ඔය ආරණසික දැනෙන්නේ. ලෝකයේ ඇත්තක් නෙමෙයි කියලා කොයිතරම්ද Tamanට තහවුරු වෙන්නේ. ඒ තරමටම ගින්න තියෙනවා. ලෝකයේ ඇත්තක් නෙමෙයි කියලා කොයිතරම්ද Tamanට තහවුරු වෙලා නැත්තේ ඒ තරමටම ගින්න තියෙනවා. ඔය නෑ නෑ කියවට හරියන්නේ නැහැ. ඔය හිතනේව නෙමෙයි. ඔය සාමාන්‍යයෙන් එදිනෙදා ඔය කටයුතු කරනකොට ඔය දැනෙන ඒවා කතා කරාට වැඩක් නැහැ. ලෝකයේ ඇත්ත වෙලා තියෙනවා. ඒවා නිකන් හුදෙක් නිකන් අර ෆිල්ම් එකක් වගේ විතරයි කතාව. ඒ කියන්නේ ලෝකයේ ඇත්ත වෙලා තියෙනවනම් කොයි වෙලාව හරි ඇත්ත වෙච්ච ගින්න තියෙනවා. ලෝකයේ ඇත්තක් නෙමෙයි කියන එක තහවුරු වෙන එකයි මෙතනදී සත්‍ය ඥානෙ දර්ශන ඥානෙ. ඒ තරමට ඔය එදිනෙදා දැනෙන එක විතරයි ලෝකයේ ඇත්තක් වෙලා නැත්නම් එයාට එදිනෙදා දැනෙනවා ඇත්ත වෙලා නැතුව එච්චරයි ඔකේ තියෙන්නේ. අර අනිත් පැත්තේ රිවර්ස් එකක් නැහැ. දැන් ඔබතුමිය දැන් මේ මෙතන ගින්න නැහැ කියලා ලෝකේ ඇත්ත වෙලා නැහැ කියන එක ඔප්පු වෙන්නේ නැහැ. ලෝකයේ ඇත්ත වෙලා නැති එක අපිට දැනෙන එකක්. ඒ තරමටම ගින්න නැති වෙනවා කියන එක අපිට එහෙම එන්නේ ඒ තරමටයි. එතකොට ඒ පැත්තෙන් මේක අනිත් පැත්තට ගහලා හොයන්න බෑ. මේ ගින්නක් නැහැ නේ. ඉතින් මට ලෝකේ ඇත්ත වෙලා නැහැ නේ. ඕහොම කියන්න බෑ. ඒක ගොන් කතාවක් වෙනවා. තේරුණා? අනිත් පැත්තට. පැහැදිලි? එහෙමයි. ඒ කියන්නේ ලෝකයේ ඇත්ත වෙලාද කියන එක. ඒකම තමයි මේකේ තියෙන්නේ. අපිට කරන්න පුළුවන් අපිට එකම එකයි දෙකයි එක දෙයයි තියෙන්නේ. ඉතුරු ටික සිද්ධ වෙනවා. මේ ලෝකයේ ඇත්තක් නොවන බව Tamanට මෙනෙහි වෙනවා. තහවුරු වෙනවා. Taman ඒ ගැන පොඩි අභ්‍යන්තරයෙන් ඉන්න ඕනි විමර්ශන ඥානකින්. මේ ලෝකයේ ඇත්ත වෙලාද? විමර්ශන ඥානයක් තියෙනවා. ආර්ය පරීක්ෂණයක් තියෙනවා.
ඒක තහවුරු වෙන්න ඕනේ. මේ පේනවා තමයි, ඇහෙනවා තමයි, දැනෙනවා තමයි. සිතුවිලිත් පහළ වෙනවා. මේ ඔක්කොම සිස්ටම් එකකට කියන එක. ධර්ම මේ සිද්ධ වෙන සිස්ටම් එක පේන්න ඕනේ. එතකොට තමන්ට පේනවා මේක මැවෙන්නේ මෙහෙමයි කියලා. අන්නේ තරමට ඊට පස්සේ ආට තේරෙනවා ආගේ අභ්‍යන්තරේ ඒවත් එක්කලා තියෙන බැස ගන්න ස්වභාවය අඩු වෙනවා කියලා. ওই බැස ගන්න ස්වභාවය අඩු වෙන එක තමයි ඔබතුමී කතා කරන්නේ. හැබැයි ගින්න තියෙනකන් කොයි වෙලාවරි කොහෙන් හරි බැස ගන්නවා. ඕක නැහැ කියලා තව එක තමයි තියෙන්න පුළුවන්. පේනවා. පැහැදිලි ආරයන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි අරුණාංශ. අරුණාංශ මේ ලෝකේ ඇත්තක් නැති බව දැනගන්නකොට ලෝකයෙන් වෙසිලම ඒක ටිකක් අමාරු කාර්යයක් තමයි. ඒක පටිච්චසම්පන්නව බලබලාම මේක තමයි ලෝකේ හැදෙන ක්‍රමය. මේ 5 senses වලින් මෙව්වගෙන් තමයි මේ ලෝකේ ඇත්ත වෙලා තියෙන්නේ කියලා. ඒක අර ඔබ වහන්සේ දේශනා ඒක නිතරම මේ මෙනෙහි වෙන්න ඕනේ. භාවිතා බහුලී කතා වෙන්න ඕනේ එතනයි. අපි වෙන වෙන ඒවා අල්ලගත්තට වඩන්නේ. අපි වෙන වෙන ඒවා කරාට වඩන්නේ. අපි දකින්න ඕනේ මේ කොතනද මේ රහස තියෙන්නේ කියලා. කී එක කොතනද තියෙන්නේ කියලා. ඒක ලෝකේ ඇත්තලා තියෙනකන් නිවල් මහත්මයා මේ මොහොතේ බැසගත්තේ නැතත් ඊගා මොහොතේ බැස ගන්නවා. අයිති ලෝකේ ඇත්ත වෙලානේ තියෙන්නේ. දැන් මේක නිකන් හිතනවා දැන් මේ මොහොතේ මොකක් හරි. දැන් මොන අධ්‍යයක් කියනවා. ඉතින් මට ගානක් නැහැ කියලා හිතනවා. එතකොට එයා හිතනවා දැන් බැසගෙන නැහැ කියලා. ඒක රැවටිල්ලක්. ඒකට හේතුව තාම එයාට ලෝකේ ඇත්ත වෙලා කියන බව එයා දන්නවනම් එයා දැනගන්න ඕනේ කොයි මොහොතේ ආයි බැස ගන්නවා. එයාට එකෙන් අභ්‍යන්තර අවදියෙන්ම තමයි නේද ආරෙනවා. අභ්‍යන්තරයෙන්ම අවදියෙන්ම එයාට දැනෙනවා ලෝකේ ඇත්ත වෙලාද නැද්ද කියලා. එයාට ඒක දැනෙනවා. එයාට අවංක වෙන්න ඕනේ. ලෝකේ ඇත්ත වෙලාද නැද්ද කියලා දැන් නිමල් මහත්තයාට තේරෙන්නේ නැද්ද? එහෙමයි. එතකොට නිමල් මහත්තයාට දැන් තේරෙනවා නම් තාම මට ලෝකේ ඇත්ත වෙලා කියලා. මොකද්ද දැන් ප්‍රතිපදාව තියෙන්න ඕනේ? මේ ලෝකේ කොහොමද මැවෙන්නේ කියලා නැවත විමර්ශන කළ යුතු වෙනවා. එහෙම නැතුව මේ දැන් පස්සේ සද්ද ඇහුන්නේ නැහැ කියලා මේ ගොන් කතා කියන්න එපා කියන වගේ ගත්තා අපිට කියන්නේ. අර සතර ඉර්ධිපාදම නේද අරනන්ස ඡන්දචිත්ත වීර විමාංශා උද්‍යම අපි මේ අපේ වචන සමහර එහෙමයි. ඒකයි සමහර අය දැන් ඕක සතර ඉර්ධිපාද දාගෙන තියෙන්නේ මේ උඩින් යන ඒවටනේ. එහෙමයි. උඩින් යන කලින් දිම ගිහිලා ඉවර වෙන්න එපා. එතකොට ඡන්දේ තියෙන්න ඕනේ. ඕනකම තියෙන්න ඕනේ. එතකොට වීරය තියෙන්න ඕනේ. මේ සිත දකින්න. ඡන්ද චිත්ත වීර. එතකොට විමර්ශනය කරන්නේ මේ මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැතුව මේ ඔක්කොම වෙනවා. හැබැයි මෙතන හැමතිස්සෙම දැන් කෙනා කවුද ලෝකෙමයි. ඒ කියන්නේ අද මම පෙන්නන්නේ දැන් ආත්මේ කොහෙද තියෙන්නේ කියලා මට පේනවානේ මට ඇහෙනවානේ මට දැනෙනවා කියන්නේ ආයතන වලට මම ලෝකේ. ඒතර ආයතන මම ලෝකේ තියෙනකම් මම ඉන්නවා. ඒ කතාවේ තේරුම. ආයතන මම ලෝකේ ඇත්ත වෙන්නේ කොයිතරම්ද බලවත් වෙන්නේ ඒකම තමයි ආත්මය කියන්නේ. මම කියන්නේ. ඒතර ලෝකයෙන් කොයිතරම්ද මිදෙන්නේ විනීය ලෝකයේ කියන්නේ. කොයිතරම්ද ලෝකයෙන් මිදෙන්නේ ඒ තරමටම තමුත් නැති වෙනවා. ඒතර තමන් නැති වෙනකොට ගිනි ගත්ත කෙනා නැහැ. දුක් විඳින කෙනා නැහැ. කෙනා නැතුනම කවුද දුක් විඳින්නේ? දුක් විඳින කෙනායි නැති වෙන්නේ. දැන් සතර අධිපට්ඨානෙ ගත්තාම ඕකටයි තියෙන්නේ. විනේය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානං ඒ විදිහට තමයි මේකේ තියෙන්නේ කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තනුපස්සනා ධම්මානුපස්සනා. ධම්මානුපස්සනා කියන්නේ මේකේ ආයතන ටික කියලා සමහර අය දන්නෙත් නැහැ. ආයතනට මම ලෝකේ ඇත්තක් නොවන බව දකින්න එකයි ධම්මානුපස්සනා කියලා දන්නෙත් නැහැ. ඒකෝර චිත්තානුපස්සනා මේ සිතුවිලි වලට මම වෙනව ඇත්ත නෙමෙයි කියලා දකින්න එක කියලා දන්නෙත් නැහැ. වේදනානුපස්සනාව දැන් අපිට මේ දැනෙනවානේ. ඔක දැන් ලොකු කතාවක් නෙවෙයි වේදනාව කියන්නේ. මොකද එතකම අපි ඉන්නවා වගේ දැනෙන්නේ. මේ මටනේ මේ වේදනාව දැනෙන්නේ කියලා නෙන්නේ. අත්‍තරම කිව්වොත් වේදනාව කෙනෙකුට එකක් නෙමෙයි. මේ වේදනාව කෙනෙකුට එන එකක් නෙමෙයි. අතර බැලුවොත් එහෙම මෙහෙම මේ මෙතන මේ වේදනාව පසන කියන්නේ ලොකු මාතෘකාවක් පේන්නේ තුනට. මොකද අපි ඉන්නවා වගේ දැනෙන්නේ ඔය මේ කට්ටක් යනවා මේ මටනේ රිදෙන්නේ. ඒක ලොකු කතාවක් අපිට ප්‍රායෝගික පැත්තේදී ගලව ගන්න බැරි එකක්. එනවනේ වේදනාව කියනකොට දුක් වේදනත් එන්නේ එහෙම තමයි. හැම පැත්තෙම වේදනාව වෙනවා. කයට දැනෙන වේදනාව විතරක් නෙමෙයි. එතකොට ඒ විඳවන කෙනෙක් නැති බව. ඒකට
සබ්බ සංඛාරවලම වේදනාව විඳවන කෙනෙක් නැහැ. ඒතර මම මේක කරා කියලාත් විඳවනවනේ. ඊට පස්සේ මේ මට මෙහෙම කිව්වා කියලාත් විඳවනවනේ. සබ්බ සංඛාරවලම තියෙන වේදනාවක්. විඳවන එකක්. එතකොට මේ මම මේ කියලාත් විඳවනවනේ. මේ ඔක්කොම එකයි. අපි ඔය වචන හෙට මෙහෙට කරකෝ ෆුඩ් සලාඩ් ගැහුවට ඔතනකින් ආවත් එයාට මේකේ මොකක්වත් නැහැ කියලා තේරෙනවා. චක්‍රදාස් තමයි සතර අධිපට්ඨානය කම්ප්ලීට්. සතර අධිපට්ඨානේ තියෙන්නේ විනය්‍ය ලෝකයේ කියන වචනේ උඩයි. අපි ස්ලැබ් එකක් දාන්නේ කණු ටික ගහලානේ. එතකොට කණු ටික ගැලුවොත් ස්ලැබ් එක දිනන්නේ. දැන් විනය්‍ය ලෝකය කියන්නේ ලෝකයේ ඇත්ත කරගත්ත එක තමයි අපි මේ ඉන්න බේස් එක. අපි ජීවත් වෙන්නේ. කණු ටික තමයි ලෝකයේ තියෙන ඇත්ත කරගත්ත කණු ටික. ඒ විනය්‍ය ලෝකය කියන්නේ අත්‍තරම දැන් සතර සතිපට්ඨානේ තියෙන්නේ ලෝකේ මිදෙන්න සඳහාමයි. තව විදිහින් කියනවා. වෙන එක නෙමෙයි. දැන් කයට හිමි කාකා. කය කියලා අපි අල්ලන් ඉන්නේ මොකද්ද? කායනුපස්සනාව ආකාර දෙකකට පෙන්වන්නේ. එකක් තමයි මේ කය. මේ කය මමයි කියලා අරන් තියෙන එක. දැන් අපි ඕකම තමයිනේ කියන්නේ මිනිස්සුන්ට. මේ කය ආත්මයක් නැහැ කියන එක. හරි සරලව කියනවනේ. මේ කය ආත්මයක් නැහැ කියලා. කය ඔබ නෙමෙයි කියලා. එතකොට කායනුපස්සනාව එතන වැඩ තියෙන්නේ සම්පූර්ණයෙන්ම. අතර බැලුවම ඒක තේරෙයි. ඇයි මේ කය මමයි කියලා හිතන එකක් කියලා කියනවනේ. එතකොට ස්කන්ධ කය කියනකොට අරමුණක්නේ තියෙන්නේ. මේ මගේ කය කියලා හිතන එකක්නේ. ඒක ඊට වඩා ගැඹුරුයි. ඒක දෙවෙනි ඒ යට අධිරක් තියෙන්නේ. එතකොට තමයි ස්කන්ධ කාය කියන එකට එන්නේ. කායුපස්සනාව ගොම සමහර අය හිතනවා මේ කය කියලා ගත්තහම ඉතින් හරි. බලන්නකෝ යා ඔක තව ටිකක් කරලා. එතකොට තේරෙයි මේ කය කියලා හිතන එකකුත් තියෙනවා කියලා. එතකොට තමයි තේරෙන්නේ අන්න කය කියන්නේ ස්කන්ධ කාය කියන තැනට එනවා අරමුණ කියන තැන. ওই ස්කන්ධය කියන්නේ අරමුණ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අරමුණ. ඒතොර මේ කය කියලා හිතන අරමුණක් තියෙනවා අපේ. අන්න ඒ විනය ලෝකයේ කියන තැන මේ අරමුණත් ඒ කියන්නේ ඇත්ත නෙමෙයි කියන තැන. අපි ඔක සරලව කියනවා ගමේ ඉන්නමට කොහොමද කියන්නේ? කායනුපස්සනාව කියනවා මේ කය හිමි කාර්යයක් නැහැ. ඊට පස්සේ බලනවා මම සිතට තියනවාද කියලා. අන්න ඒකයි කියන්නේ ස්කන්ධ කය කියන තැන. එතකොට මේ කය කියලා හිතන එකක් තියෙනවා අම්මේ කියන එක. මේ කය මමයි කියලා හිතන එකක් තියෙනවා. එහෙනම් කය මමද නැහැ. එහෙනම් මේ සිත ඔබද කියලා අහනවා. එතකොට චිත්තානුපස්සනාව තියෙන්නේ. එතකොට සිතත් ඔබ නෙමෙයි. තේරෙනවනේ? එතකොට වේදනාව දැනෙන්නේ මටද? අර ඔකේ කියනවා. අර උපමාවක් ගෙනහැල්ලා තාත්තාගේ උපමාවක් ගෙනහැල්ලා කියනවා. කියලා ඒක කියලා කියන්නේ මේ පුරුදු ගොඩක් තියෙන්නේ. මේ පුරුදු ගොඩක් තියෙන්නේ. දැන් අත්‍තරම කිව්වොත් එහෙම මෙතන විදවන කෙනෙක් නැහැ. දැන් ඒ කොච්චරද ඒ තියෙන්නේ මේ අත්‍තරම මේ මාන්නයක් තියෙන අපි ගාව. මේ දැන් හුස්ම ටික ගියොත් මොකද වෙන්නේ කියලා අහනවනේ. ඒතර මාන්නේ අනුවනේ මානිය මක්කට අතිපානිය කුක්කුරෝ කියන්නේ. ඒතර මාන්නේ කියන්නේ එයා විඳවන එකනේ. මම මේව කළා කියලා වයසට ගියාම විඳවනවනේ. මම මෙහෙම කෙනෙක් කියලා විඳවනවනේ. ඒතර මම මෙහෙම කෙනෙක්ද? මම කොහොම කෙනෙක්ද? ඒතර පෙන්නන්නේ ඒකයි හුස්ම ටික ගියොත් ඔබ කොහොම කෙනෙක්ද කියන තැනින් තමයි ඔබට එන්නේ කියලා කතා. ඒතකොට මෙතන එහෙම කෙනෙක් නැති බව අර මේ වේදනාවට හිමිකාරයක් නැහැ කෙනෙක්. සැප දුක් විඳින හිමිකාරයෙක් ඉන්නවනේ. එහෙම එක්කෙනෙක් මේකේ නැහැ. වේදනාවට හිමිකාරයෙක් නැහැ. ඔක තමයි වේදනාව වසනා තියෙන්නේ. ආර්යයන්ස මේක හරි සිම්පල් විදියට ගලවනවා. ඒක රූපෙත් ඔබ නෙමෙයි, නමත් ඔබ නෙමෙයි, කයත් ඔබ නෙමෙයි, සිතත් ඔබ නෙමෙයි, ඔබ ඉන්න තැන පෙන්නන්න කියලා. ඔය සතරත් පට්ටානෙමයි තියෙන්නේ. ඕක එකපාරට පේන්නේ නැහැ. එකපාරට පේන්නේ අපේ ප්‍රයිතකරසට තේරෙන්නේ නැහැ. ඒ වගේට අභිධර්මාචාර්යවරුන්ට තේරෙන්නේ නැහැ. ඒ වගේ ත්‍රිපිටකාචාර්යවරුන්ට තේරෙන්නේ නැහැ. මොන මොකෙකුටවත් මේක තේරෙන්නේ නැහැ. ආරයන් ගවේ ඉන්න අම්මට කියන බණේ මේ තේරම තියනවා කියලා. ඒක ආශ්චර්යයක් තමයි. තේරෙන්නේ නැහැ තේරුම් ගන්න. ගාම්භීර විවරණ කාරණාද ගාම්භීර වෙන ඔබ වහන්සේ මේ ඔය එකපාරටම කියන්නේ විනය ලෝකේ තමයි කායන් පස්සන ඔබ වහන්සේ කියන්නේ ඔය හිතත් ඔබද කයත් ඔබද කියන එක ඒක මාර මේ සරලව ඒක වදිනවා චිත්තානුපස්සනාව මේ සිතත් ඔබ නෙමෙයි කියන තැන චිත්තානුපස්සනාව තියෙන්නේ. මේ කයත් ඔබ නෙමෙයි කියන තැන කායනුපස්සනාව තියෙන්නේ. මේක තේරෙන්නේ නැහනේ. මේ අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ සතර අධිපට්ඨානේ ආරයන් වහන්සේ නමත් ඔබ නෙමෙයි රූපෙත් ඔබ නෙමෙයි කයත් ඔබ නෙමෙයි සිතත් ඔබ නෙමෙයි කොයිද ඉන්නේ කියලා අහනකොට සතර අධිපට්ඨානේ ඉවරයි ලෝකෙම ඉවරයි. ලෝකේ කියන්නේ ඊට පස්සේ තේරෙනවා මේ අරමුණ ගිනි ගත්තොත් ඒ ගින්න තියෙන තැන ලෝකේ තියෙන්නේ. අජ්ජෝසාය දිට්ඨති කියලා බුදුන් වහන්සේ පෙන්වෝනේ අරමුණ බැසගත්තොත් මහණෙනි මේ බැසගත්ත තැනයි ඔබ ඉන්නේ කියලා. උපාදාන බහුව කියලා පෙන්වන්නේ න උපාදාන න බහුව න ಜಾති කියලා පෙන්වන්නේ. මේ එක වචන දෙක තුන තේරෙනවා මේක තේරෙනවා. න උපාදාන න බහුව න ಜಾති. එහෙනම් චරාමරු සෝක වර්ධේව නැහැ කිව්වා. එහෙනම් උපාදාන කියන අරමුණමයි. එහෙනම් මේ අරමුණේ ගින්නක් නැත්තම් අන්න භවයෙන් භව නිරෝධෝ නිබ්බානෝ.
න උපාදාන න භව කියන තැන. එහෙනම් න ජාති ආත්මේ නැහැ කියන එක. එහෙනම් ගිනිගත්ත කෙනා නැහැ. අන්න ගිනිගත්ත කෙනා නැති වෙන හැටි. දෙයක් තිබ්බොත් ගින්නක් තිබ්බොත් ඒකමයි ආත්මේ. හැබැයි ගින්නක් නැත්නම් ආත්මේ නැහැ. පාරයි නේ. මේවනේ බණ කියන්නේ. සරලව අපි වහන්සේ මොනවද කියන මේ මේ බණ කියන ගාම්භීර විතර කතා කියන්නේ. කරන්නේ කියලා ඉතින්. එතකොට දැන් ඇත්තට බැලුවොත් එහෙම නිවල් මහත්තයා සතර ඒකමයි හදිපට්ඨානිය කියන්නේ දැන් ඉස්සර වගේ මේ අමුතු මේ නිකන් පාළි නෙමෙයි. ඒකමයි ආර්යනාථ සාදු මේක සාදු. නිකන් දැන් දිය කළා තියෙන්නේ වක් කළා තියෙන්නේ කොටුකොල කපන අම්මට වෙනකන්. සතර හදිපට්ඨානේ අම්මේ එන්නකෝ ඒ මං වගේ කියලා දෙන්න කිව්වා. මං හිතන්නේ කිසිම කෙනෙක් සරල ওই විදියට එහෙම විස්තර කරන්නත් දැක් කරලා නැහැ ආර්යයන් වහන්සේ. ඒක සත්‍යම තත්‍යයි. එහෙමයි. ඒ කියන්නේ නිමල් මහත්මයා දැන් ඔන්න මෙහෙම කිව්වොත් අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තන් ඒකමයි. තසෝ මන්සන් නාරු අට්ටි අට්ටි විඤ්ඤා වක්කන් අධයන් යක්කන් කියලා. ගමේ ඉන්න අම්මට තේරෙන්නේ නැහැ. ගමේ ඉන්න ඒකමයි. අම්ම මට මේවා තේරෙන්නේ නැහැ කියලා නිවනත් පැත්තකට දායි. එහෙම නෙමෙයි අම්මට කියන්න ඕනේ. අම්මේ ඕකේ කියන්නේ මේ කය මේ මොනවද මේ ඇත්තම කියනවා නම් දෙතිස් මහ කුණප කියන්නේ මේ ශරීර කූඩුවේ කොතනකවත් මේක ගලෝලා නහර ටික වෙන් කළා. මේ කෑලි ටික වෙන් කළා. මේ අක්මා ටික වෙන් කළා, වකුගඩු ටික වෙන් කළා, හાર્ට් එක වෙන් කළා ඔක්කොම ගලවලා ගැලුවොත් ආත්මේ තියෙන තැන හම්බෙන්නේ නැහැ නේ අම්මේ. ඒ තාත්මයක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ශරීරයක් නැහැ කියන්නේ. ඔය කායන වසනාව තියෙන්නේ ඉන්ද්‍රිය භාවනාව ගැන ඔකට. ඕක තේරෙන්නේ නැහැ. දැන් ස්කන්ධ කායන වසනාව තියෙනවානේ. ධාතු මනසිකාරය. මේක ඉන්ද්‍රිය මනසිකාරය. ඊට පස්සේ තියෙනවානේ ආනාපානය. ඊට පස්සේ තියෙනවානේ මෙතන මෙතන නවසීවතිකේ ඔක්කොම තියෙන්නේ ඕකට. කෙනෙක් නැහැ ඔයක ගණනකවත්. ඉතින් ඕකම තමයි අපි මේ කියන්නේ මේ කය ඔබද එක වචනේ ඉවරයි. මේ කය ඔබ නෙමෙයි. මේ කකුල් දෙක ගලවන්න පුළුවන්, අත් දෙක ගලවන්න පුළුවන්, යකඩෙන් දාන්න පුළුවන්, මකුවඩු ගලවන්න පුළුවන්, මේවා දාන්න පුළුවන්, ඇස් ගලවන්න පුළුවන්, මේවා දාන්න පුළුවන් කියන්නේ කාර්යවස්තු පිස්සු ඇදේ. නිවල් මත දැක්ක සුන්දර කතා කිව්වෙට. පුදුමයි ආර්යනාථ මේ වගේ ඉතින් සරල මේ ලෝකේ ඕන කෙනෙකුට අභියෝග කරන්න බෑ ආර්යයන් වහන්සේ මේකට. මේ වගේ සරලව එක ඒක අර කයත් ඔබ නෙමෙයි සිතත් ඔබ නෙමෙයි ගානේ කියන එකෙන්ම. එහෙමයි. සාදු සාදු නිවල් එහෙමයි. මහත්මයා ගමක් ගානේ ආරංශ කියන්න දක්ෂ උනේ ඇයි? ආරංශ මේව සෑහෙන මේව ඔපරේෂන් කරලා තියෙන්නේ. ආයි නැතුව අපිට කොහොම මේ කියන්නද ආර්යනාථ? ඩොක්ටර්ස්ලට වැඩි අපි මේ ඇතුළ ඔපරේෂන් එහෙමයි. කරලා තියෙන්නේ. රූප මැවෙන හැටි ඇස් ගලවලා කියනකොට ඩොක්ටර්ස්ලා උඩ යටිකුරු වෙලා බලනවා. ආරංශ එහෙමයි. මාන කතාවක් කියනවා. මේ පැත්ත කම්පණය අර පැත්ත කම්පණය සමාන වෙනවා. යකෝ මේක ආලෝකය කියලා එකක් නැහැ. කම්පන සමාන එකක් තියෙන්නේ. ඒක ඔක්කොම සයන්ටිස්ලා පව උඩ යටි මාරු වෙනවානේ. ඇත්තනේ බොලේ. ලෝකේ ඇත්ත නෙමෙයි. ආලෝකෙත් ඇත්ත නෙමෙයි යකෝ. කම්පන තමයි කියලා. දැන් අපේ ඊයේ හිටියේ USA වල ඉන්න අපේ ෆිසික්ස් ප්‍රොෆෙසර්. ෆිසික්ස් ප්‍රොෆෙසර් කියන්නේ මේ ආලෝකයේ මැවෙන හැටි, සද්දේ මැවෙන හැටි මේ කියන්නේ සයන්ස් වල උපරිමයට ගියා. ඒගොල්ලෝ මේ ශබ්ද හැදෙන හැටි, වර්ණ හැදෙන හැටි, කම්පන එකට මේ වෙන හැටි, ක්වොන්ටම්ද අරවද ඔක්කොම ටික හොඳට අධ්‍යයනය කරපු අය තමයි ඔය PhD ගහලා ඉන්නේ ප්‍රොෆෙසර්ස්ලා විදිහට ෆිසික්ස් වල. දැන් ඒ කවින්ද කියන්නේ USA වල යුනිවර්සිටි එකේ ලෙක්චර් මහාචාර්යවරයෙක්. එතකොට උගන්වනවා මේවා මැවෙන හැටි. එතකොට මේ ආරයන්වන්සෙත් එක්ක සාකච්ඡා කරලා පුදුම හිතේ කෙනෙකුට යකෝ ඔව් එතුමිය පවා ඇත්තටම මොවිත වෙනවා ආර්යංශ පැහැදිලි කරනකොට මේ කම්පන සමාන වෙනවා කම්පන ගත්තාම කම්පන කියලා දෙයක්වත් නැහැ කම්පන එකතු වෙන එකක් තමයි මහ භූත කියලා කියන්නේ මහ භූත කියලා දෙයක්වත් නැහැ මේ වේගයට සකස් වෙන්නේ වේගයට මේවා එකතු වෙන්නේ මේ විඥාන ධාතුවත් අපි කියනවා නම් අර කියනවා වගේ අර විද්‍යුත් ආරෝපණය චුම්බක ආරෝපණය වගේ චිත්ත ආරෝපණය කියන්නේ මේ ඔක්කොම කම්පන කියලා ඊට පස්සේ මහ ධාතුත් ඒ කියන්නේ මහ භූත කියලා දෙයක්වත් නැහැ කම්පන ගන්නේ විඥාන ස්වභාවයත් ඇත්තටම පව එකන්නේ ඔය හැම එකම ගත්තත් ඉලෙක්ට්‍රික් පවර් කිව්වත් මැග්නටික් පවර් කිව්වත් විඥානෙත් මේ ඔක්කොම කම්පන බල අකම්පිත වෙනකොට ඔක්කොම එක බේස් එකයි. ඒකයි කිව්වේ මේ සිත අවබෝධ වෙනකොට සිතේ ගින්න නිවෙනකොට ඇත්තටම කිව්වොත් ලෝකෙම චකබ්ලාස් වෙනවා ලෝකෙම ශුන්‍ය වෙනවා. ලෝකෙ බොරුවක් වෙනවා. මේ මහ භූත බව බොරු වෙනවා. විඥාන ධාතු බව බොරු වෙනවා. විඥානය අවබෝධ වෙනවා කියන්නේ ඒකයි විඥාතේන නිරෝධේන කිව්වේ ඒකයි. එසේසම් උපරුජ්ජති කියලා. සියල්ල එතනින් අවසానයි කියලා. එයාට තේරෙනවා මේ එකක්වත් ඇත්තක් නෙමෙයි කියලා. ඊට පස්සේ යාගේ ස්වභාවය බැලුවාම විඥාන ස්වභාවය, ඒ කියන්නේ මේ ලෝකයේ කියලා දැනෙන ස්වභාවය, ආත්ම ස්වභාවය අන්න දිය වෙන ස්වභාවයක් කියලා සුකුම ස්වභාවයක් අභ්‍යන්තරයෙන් මතුවෙනවා පරිවර්තනය වෙනවා. එතකොට එයාට දැනෙනවා මේ හුළඟ, ඒ කියන්නේ රස්නිය, සීතල හැම එකම මේ ආයතන හැම එකකම
ස්වභාවය බලනකොට එයාට දැනෙනවා එකම ස්වභාවයටපත් වුණු සුඛ ස්වභාවයක්. මේක අභ්‍යන්තරයෙන් මතුවෙනවා. දැනුවත් නෙමෙයි. මේක පරිවර්තනයක්. මේක පවයක 0 වෙන තැනයි එන්නේ. එතන තමයි අරහත්ත්වයේ තියෙන්නේ. ඕක තමයි විඤ්ඤාතේන නිරෝධේන ඉසිසං උප්‍රොජ්ජති කියලා කිව්වේ. න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසායතන න විඤ්ඤාණං ආයතන න අකිඤ්ඤායතන න සන නාසඤ්ඤායතන නායන් ලෝකෝ මෙලවක් නැහැ න පරලෝකෝ පරලොවක් නැහැ න උබෝ චන්දිම සූර්යෝ සදහිරු කියලා දෙයක් නැහැ න ගති න තිති න චුති න උප්පත්ති න අපටිත්තන් අපවත්තන අනාරම්මන. ඒමක් නැහැ යාමක් නැහැ සිටීමක් නැහැ අරමුණක්වත් ඇත්ත වෙන්නේ නැහැ කියන්නේ. මේ තේ වේසා දුක්ඛස්සාති. මේ තේ වේසා දුක්ඛස්සාති. මෙයයි මහාන දුකින් මිදීම කියලා කිව්වේ ඒකයි.